පිරිත් නූලක යන්ත්‍රයක හෝ මන්ත්‍රයක රැකවරණය සොයන ඔබ කවදා හෝ සිතා බැලුවාද ඒ ආරක්ෂක පවුරු පවා ක්ෂණයකින් අලුකර දැමිය හැකි අතිශය විනාශකාරී බලවේග මේ විශ්වයේ පවතින බව අපි මෙතෙක් කතා කළේ පෘථිවියේ පවතින හදිහූනියම් සහ ප්‍රකෝපවන බලවේග ගැනයි. නමුත් ඔබ දන්නවාද මේ සියල්ල හුදෙක් සෙල්ලම් බඩුවැනි අල්ප ශක්තින් පමණක් බව මනුෂ්‍ය මානයෙන් ඔබට වූ භයානක විශ්වීය බලවේග ගැනයි අද අපේ අවසාන ගැනයි අද අපේ අවසාන ගැනයි අද අපේ අවසාන හෙළිදරව්වරුව අපි මෙතෙක් කතා කළ හදිහූනියම් සහ මනුෂ්‍ය බලපෑම් කියන්නේ මේ පටිවිතලයට විතරක් සීමා උණු ලෞකික දේවල් හැබැයි බුදු දහමට අනුව මේ මහා විශ්වය කියන්නේ මීට වඩා දහස්වාරයක් සංකීර්ණ තැනක් බුදුන් වහන්සේ දේශනා කළ සහස්සී ලෝක ධාතුව සහදස සහස්සී ලෝක ධාතුව තුළ පවතින්නේ පටිවියේ ගුප්ත විද්‍යාවටවත් හසු නොවන අතිශය ප්‍රබල ශක්ති පද්ධති ඇතැම් කර්මපතයන් විවෘත වූ විට ඔබේ නිවසේ පිරිත් දේශනා කළල. ඔබ දහස්වාරයක් ආරක්ෂක මන්ත්‍ර මැතිරුවද. ඒ කිසිවකට ඔබ බේරාගත නොහැක. මේ පිරිතේ වරදක් නොව ඔබ ගනුදෙනු කරමින් සිටින්නේ පෘථිවියේ ගුප්ත විද්‍යාවටවත් හසු නොවන විශ්වීය ශක්තින් සමග නිසය වැනි මහා බලවේග ඉදිරියේ සාමාන්‍ය ආරක්ෂක පවුරුවක් කරමන්න වෙනවා. විශ්වීය දොරටු කියන්නේ මොනවාද? බුදු දහමේන අෂ්ට සමාපatti සහ ධ්‍යානමානයන් යනු ඔබේ සිරුරේ පවතින ශක්ති කේන්ද්‍රයන් විශ්වීය ශක්තිය සමග බද්ධ කරන රහස්‍ය දොරටුවේ මේවා විවත වූ විට ඔබ තවදුරටත් හුදු මනුෂ්‍යයෙක් පමණක් නොවේ. ඔබේ සිරුරේ පවතින පංචස්කන්ධය ඉක්මවා ගිය මහා ආධ්‍යාත්මික ශක්තියක් එවිට ජනිත වෙනවා. මෙම විශ්වීය දොරටු විවෘත කිරීමට ඇති මහා මන්ත්‍රය කුමක්ද? ඒ පිටතින් කොහේ හෝ ඇති අකුරු පෙළක් නොව බුදුන් වහන්සේ පෙන්වා දුන් විපස්සනා භාවනාව තුල සැඟවී ඇති රහසිකේතයේ සිතේ ඇතිවන අතිශය සියුම් ඒකාග්‍රතාවය මගින් ඔබේ ආත්මීය ඵලය පෘථිවියේ සීමාවන් බිඳ දමා මුළු විශ්වය සමගම එකතු වෙනවා. දැන් ඔබ දන්නවා
පිරිතටත් නෑගේ ඔබේ මාත්මීය ඵලය අවදි කරගන්න ආකාරය ආදී හුනියම් සාග්‍රූප වූ බලවේගාමුවේ තවදුරටත් ඔබ අසරණ නෑ නමුත් මෙතැනින් සියල්ල අවසන් යයි ඔබ සිතනවාද? සැබෑ ගවේෂණය ආරම්භ වන්නේ මනුෂ්‍යත්වයේ සීමාවන් බිඳ දමා විශ්වීය ශක්තියත් පත් කරගත් විටයි. දැන් ඔබ සියල්ල දන්නවනු අවසාන මොහොතේ මම ඔබෙන් එක ප්‍රශ්නයක් අසන්නම් ඔබ මේ දකින්නේ සැබෑ. ලෝකය කියා ඔබ තවමත් සිතනවාද? ඔබ දන්නවාද මේ මුළු විශ්වයම ඔබේ සිරුර ඔබේ නිවස පවා මේ අඳුරු බලවේග මේ සියල්ල හුදෙක් සංඛමාතෘකාවක් හෙවත් චිත්ත ශක්තියෙන් මවාගත් මායාවක් පමණක් බව. බුදුන් වහන්සේ දේශනා කළ ඒ විශ්වය දොරටු පවතින්නේ ආසේ නොව ඔබේ සිතේ පවතින අතිශය රහසේ මානයන් ප්‍රන්තිමක් තුලයි ඔබ ඔබේ භාවනාව මගින් ඒ දොරටු විවෘත කළහොත් ඔබ දකිනු ඇත. ඔබ මෙතෙක් බය වූ ඒ හූනියම් සහ බලවේග හුදෙක් ඔබේම සිතේ ඇති වූ තරංග පමණක් බව. මේ මායාව තේරුම් ගැනීමයි සැබෑ විමුක්තිය. ඔබේ සිරුරේ පවතිනේ රහස් ශක්ති කේන්ද්‍රය සම්පූර්ණය විවෘත කළහොත් ඔබට මනුෂ්‍ය මානයෙන් ඔබට ගිය විශ්වීය ශක්තියක් අත්පත් කරගත හැකි හැඳින්වෙන්නේ අෂ්ට සමාපatti ලෙසයි. මීළඟ වීඩියෝවෙන් අපි හෙළිදරව් කරන්නේ ඔබේ ආත්මය විශ්වය සමග එකතු කරනේ මහා මන්ත්‍රය ක්‍රියාත්මක කරන ප්‍රායෝගික ආකාරය. ආලෝකය සැමවිටම අඳුරට වඩා ප්‍රබලේ. පාලනයෙන් ගිලිහුණු ශක්තින් හමුවේ ඔබ අසරණ විය යුතු නැත. සැබෑ රැකවරණය පවතින්නේ ඔබේම ආත්මය තුල සැඟවී ඇති බුද්ධ ශක්තිය අවදි කර ගැනීම තුල පමණි. The path of Buddha සමග දිගටම රැඳී සිටින්න සීසන් නොමෙතනින් අවසන් ඔබ මෙතෙක් ආරක්ෂා වූයේ කුමකින්ද? සහ ඔබ සැබවින්ම කවුද? සැබෑ ගමන දැන් ආරම්භ වුණා පමණයි. පරණ වීඩියෝ බලපු නැති අය ඒ ටික දැන්ම බලන්න මේ සීසන් එක ගැන ඔබේ අදහස පහලින් කමෙන් කරන්න. Season 02 භාවනාවේ රහස්‍යමානයන් ඉතාමත් ඉක්මනින් සූදානම් වන්න මනුෂ්‍යත්වයෙන් ඔබට යාමට සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක හෝල් දාලා තියාගන්න තෙරුවන් සරණයි.